අයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ වගේ හරිම ලස්සනට පාසල් සුදු ගාවුමේ කොලර් එක මහගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා බටන් සඳහා මෙන්න මේ විදියට විවරයක් එක ඉතුරු කරනනේ අඟල් එකමාරක දෙකක වගේ අන්නේ විවරයේ ඉඳන් විවරේ නැම්මේ මාක් කරපු තැන ඉඳන් අඟල් භාගයක් ඔයාලගේ මෙන්න මේ විදියට විවරය පැත්තට ලකුණු කරගන්න. මේ විදියට අඟල් භාගයක් ලකුණු කරගෙන ඔයාලට තියෙන්නේ ඒ ප්‍රමාණය මසා ගන්න. මෙන්න මේ විදිහට තියලා ඒ ප්‍රමාණයේ ඉඳන් මෙන්න මේ විදිහට මසා ගන්න ඕන. මම මේකෙදි කියලා දෙන්නේ ඔයාලට කොලර් එක මසන විදිය විතරයි. මම පාසල් සුදු ගාවම සම්පූර්ණ වීඩියෝ එකක් කලින් දාලා තියෙන නිසා ඒත් ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉදිරියේදී මම ආයෙත් පාසල් සුදු ගාවම වීඩියෝ එකක් කරන්නම්. ඊට පස්සේ මෙන්න මේ අර අපි ඉතුරු කරපු අඟල් එකමාරේ ප්‍රමාණයෙන් මෙන්න මේ විදියට කට් මාක් එක දාගන්න. අර භාගෙ තැනින් නවලා මේ විදියට මසාගෙන එකමාරේ තැනින් තමයි කට් එකක් දාගන්නේ. ඊට පස්සේ වැඩිපුර තියෙන ටික මෙන්න මේ විදියට කපලා අයින් කරන්න පුළුවන්. ඒකල මේක මෙන්න මේ විදියට අනිත් පැත්ත ගහ ගන්න ඕන. අනිත් පැත්ත ගහගත්තට පස්සේ මෙන්න මේ විදියට අපි කට් එක දාගත්ත තැන හොඳට එතන පේන්න ඕන කට් මාක් එකක් දාගෙන තියනවා කියලා අඟල් කාලක වගේ ඕගොල්ලන්ට කට් මාක් එකක් පේනවා. ඉතින් මේ පේන්නේ මෙන්න මේ විදියට අඟල් භාගයක වගේ කට් මාක් එකක් මේ විදියට පේන්න ඕන. මේ විදියට ඔයාලට දෙපැත්තම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහ පළුවේ බටන් අල්ලන්න අපි දාගන්න පැත්තේ දෙපැත්ත මේ විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට දෙපැත්තම හදාගෙන දැන් තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද කොලර් එක සඳහා මිමි ගන්න කියලා. කොලර් එක අපි ඔක්කොම කරන්නේ මේ මූට්ටු කරාට පස්සේනේ ළමයි. ඒ කරලා අපි අර කට් මාක් එක දාගත්ත තැන තියෙනවානේ. අන්න එතෙන් සිට තමයි අපි මේ කොලර් එක මෙන්න මේ විදියට මිනුම් අරගන්නේ. දෙපැත්තෙම අන්නේ ප්‍රමාණය දක්වා පමණයි අපි මිනුම් අරගන්නේ. අර අඟල් ප්‍රමාණය අඟල් භාගය ප්‍රමාණය අතහරින්න ඕන. කට් මාක් එකේ තැනට එනකන් විතරයි අපි මිනුම් අරගන්නේ. ඉතින් ඒ අරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අඟල් 14ක ප්‍රමාණයක් අපිට කොලර් එක සඳහා ලැබෙනවා. දැන් අපි බලමු කොලර් එක කපා ගන්න විදිය. කොලර් එක කපා ගන්න මම කොලර් එක ලොකු කෙනෙක්ට මෙයාට මම අවුරුදු 16ක ළමයෙක්ට තමයි මහන්නේ. අඟල් 3මාරක පළලට ගන්නවා. ඒකට මැහුම් වාසි සඳහා තවත් අඟල් භාගයක් එකතු කරලා සම්පූර්ණ පළල අඟල් 4ක් ගන්නවා. සම්පූර්ණ පළල අඟල් 4ක් ගන්නවා. සම්පූර්ණ පළල එන්නේ කොහොමද ළමයි? අඟල් 3මාරට තවත් මැහුම් වාසි සඳහා භාගයක් එකතු කරාට පස්සේ. හරිද? ඔන්න ඔය විදියට අරගෙන රෙදි පොඩ දෙකට නවල තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට ගන්නවා. ඒ අරගෙන අපි දැන් ඔයාලා දැක්කනේ අපිට කරවට අවශ්‍ය වෙනවා කොලර් එක අවශ්‍ය වෙනවා අඟල් 14ක්. අපි දෙකට නවපු හින්දා අඟල් 7ක ප්‍රමාණයක් තමයි මේකේ මාක් කරන්නේ. දෙපැත්තෙම අඟල් 7 මෙන්න මේ විදිහට හරි කෙලින් රේඛාවක් ඇඳ ගන්න. එතෙන් සිට අඟල් 1.5ක් ඇල කරලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න ඕන අපේ කොලර් එකේ හැඩය හදා ගන්න. කොලර් එකේ හැඩය හදාගන්න තමයි මේ විදිහට අඟල් 1.5ක් ලකුණු කරන්නේ. මේ විදිහටම ලකුණු කරලා කැපුවොත් වැරදි ළමයි මේ කොලර් එක හොඳට මතක තියාගන්න. අපි මේ ලකුණු කරපු තැනේ ඉඳන් අඟල් භාගයක් මෙන්න මේ විදිහට නැවත මැහුම් වාසි සඳහා ලකුණු කිරීම කරන්න ඕනේ. මැහුම් වාසි සඳහා මෙන්න මේ විදිහට නැවත අඟල් භාගයක් ලකුණු කරන්න ඕනේ. ඊළඟට අපිට තියෙන මේක කපා ගන්න. දැන් අපි මේක කපා ගමු. කපාගෙනත් අපිට කරන්න චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම ඔයගොල්ලන්ට ඉදිරියේදී මේක වීඩියෝ එකේදීම පෙන්නන්නම්. මම ඇත්තටම මේකේ මුකුත්ම හංගන්නේ නැහැ. සම්පූර්ණම කොලර් එකම හගන්න විදිය A to Z ඔයාලට කියලා දෙනවා. මේ විදියට කරගෙන මෙන්න මෙතනින් අඟල් කාලක වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට පුළුවන් කොලර් එක හැඩ කරලා කපා ගන්න. ඔන්න දැන් අපේ කොලර් එක කපාගෙන අවසానයි. ඊළඟට මතක ඇතුව කොලර් එකේ හරිය මැදින් මෙන්න මේ විදිහට කට් මාක් එකක් දාලා තියාගන්න. දැන් අපි මේ කොලර් එක මහගන්නේ කොහොමද කියලා බලමු. මම ඔයාලට කියවනේ කොලර් එක මහගන්න මැහුම් වාසි සඳහා මෙන්න මේ විදිහට අඟල් කාලක වගේ අඟල් භාගයක වගේ ප්‍රමාණයක් තියාගන්න කියලා. ඒ ප්‍රමාණය තියුවේ නැත්නම් ළමයි මෙන්න මේ විදිහට ඇතුල් පැත්තෙන් තමයි මැහෙන්නේ. එතකොට අපේ කොලර් එක
දෙපැත්තෙන් භාගේ ගියාම මදි වෙනවා නේද? ඒ නිසා දැන් අපි භාගේ මෙතන පිටතින් තියාගත්ත නිසා අපි අන්න අර ඇඳගත් ඉර දිගේ මසාගත්තම 100%ක් හරිම ගානට අපිට අපේ කොලර් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ওই විදියට ඔයාලට දෙපැත්තම මසා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අනිත් පැත්තෙත් මම ඒක මාක් කරගෙන තමයි තියෙන්නේ. මම ඔයාලට මෙන්න මේ විදියට ඒ ප්‍රමාණයත් මසා ගන්න ඕනේ. මෙහෙම කරගත්තම ඔයාලට අර මැනගත්ත ප්‍රමාණයටම ඔයගොල්ලෝගේ කොලර් එක ලබා ගන්න පුළුවන්. ඒ කරලා අපිට මේක අනිත් පැත්ත හරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හරව ගනිද්දී ඔයගොල්ලන්ට අර වැඩිපුර තියෙන කොටස කපා ඉවත් කරමින් හරව ගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මයික් ඉදිරියේදී පෙන්නන්නම්. මෙන්න මේ විදිහට සාමාන්‍ය විදිහට හරව ගන්නත් පුළුවන්. කොහොම හරි කොලර් එකේ ලස්සන හැඩයක් එන්න නම් මෙන්න මේ උල් හැඩ තැන හොඳට ලස්සනට හැඩ වෙන්න ඕන. මෙන්න මේ උල හොඳට හැඩති වෙන්න ඕන. ඔයගොල්ලන්ට මේ විදිහට මොකක් හරි ටූල් එකක් පාවිච්චි කරලා ඒක හදා ගන්න පුළුවන්. මම ඔයාලට කිව්වනේ වැඩිපුර තියෙන කොටස කපා ඉවත් කරමින් මේක හදා ගන්නත් පුළුවන් කියලා. මෙන්න මේ විදිහට මේක උන කමන විදිහට මෙෂර්මන්ට් එක කැපෙන්නේ නැති වෙන කපා ගන්න. ඒ කරලත් ඔයාලට මේක ලස්සනටම හදා ගන්න පුළුවන්. මොකද එතකොට මෙතන අර ලොකු ප්‍රමාණයක් රෙදි වලින් ගුලි වෙන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට අපේ දැන් කොලර් එක හදා ගන්න පුළුවන්. දැන් අපි මේක මහගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේක මහගන්න අපිට බයස් පටි එහෙම නැත්නම් පයිපින් පටි අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට කොලර් එකේ දිගට වඩා දෙපැත්තට අඟල වගේ තිබ්බනම් ඇති. ඔයගොල්ලන්ට දැන් එහෙම දිගටම ගන්න බැරි නම් කෑලි දෙකක් එකට මූට්ටු කරලා ගන්න උනත් පුළුවන්. ඉතින් මේ විදිහට අරගෙන ඔයගොල්ලෝගේ සුදු ගවම ගන්න. සුදු ගවම අරගෙන දැන් අපි බලමු මහ ගන්න විදිහ. මුලින්ම ඔයගොල්ලෝගේ දැන් අපි ඔයාලට මතකයි නේද අපි කොලර් එකට මැෂර්මන්ට් ගත්ත විදිය අන්න ඒ විදිය තමයි මේක මහ ගන්න තියෙන්නේ. මුලින්ම ඔයගොල්ලෝ මෙන්න මේ විදියට සුදු ගවමෙත් හරි මැද මෙන්න මේ විදිහට කරේ හරි මැදත් කට් මාක් එක දාගන්න උරු හිස් දෙකක් ළඟ එක මත එන්න ඕන මේ විදිහට තියාගෙන හරි මැදින් කට් මාක් එකක් දාගන්න. දැන් ඕගොල්ලන්ට පැහැදිලි කොලර් එකේ හරි මැදයි ගවුමේ හරි මැදයි එකිනෙක තියාගන්න ඕන. මෙන්න මේ විදිහට එකිනෙක තියාගන්නට ඕනි. මේ ආකාරයෙන් තියාගෙන ඔයාලා මෙතනින් පින් එකක් ගහගන්න. ඔයා ආධුනික කෙනෙක් වුණත් සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙක් වුණත් මම හිතනවා මේ වගේ තැනකදී පින්ස් ගහගෙන කරගන්න තරමට ඔයාට ඔයාගේ ඇඳුම නීට් එකට කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදියට හරිම ගානට තැනින් තැන පින්ස් ගහගන්න. ඉතින් හොඳටම පුළුවන් කෙනෙක් නම් පින්ස් අවශ්‍ය නැහැ. මම නම් මැදින් හරි පින් එක ගහගෙන තමයි මහන්නේ. එතකොට එහා මෙහා යන්නේ නැති වෙන ගානටම අපිට ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හරියටම අර මං කිව්ව විදියට මැහුම් වාසි ටික හරියට අරගෙන මෙෂර්මන්ට් එක හරියටම ගත්තනම් මෙන්න මේ විදියට ඔයා මැනපු තැනටම මේ කොලර් එක ලැබෙන්න ඕන. මෙන්න මේ විදියට. හරිද? ඔන්න එක පැත්තක් 100%ක් හරි අපි මැනපු විදියටම හරියටම ඇවිත් තියෙනවා. අපි දැන් අනෙත් පැත්තත් බලමු මේ විදියට මෙනවද කියලා. මම මේ පැත්තත් මේ විදියට පින්ස් ගහ ගන්නවා. මෙන්න මේ විදියට ඒ පැත්තත් මම පින්ස් ගහගෙන තමයි තියෙන්නේ. ඉතින් බලන්න ඒ පැත්තත් හරියටම හරි. එතකොට අපේ මෙෂර්මන්ට් එක මහනකොට හරියටම වරද්දන්න නැතුව මහනවා නම් මෙෂර්මන්ට් එක හරියටම ගන්නවා නම් මං කිව්ව විදියටම ගත්තොත් ඕගොල්ලොන්ට මෙන්න මේ විදියට 100%ක් නිවැරදිව හරිම ගානට කොලර් එක ලබා ගන්න පුළුවන්. හරිද? දැන් අපිට තියෙන්නේ මේක මහ ගන්න. මම ඔයගොල්ලන්ට කිව්ව විදියට දැන් මේක මසාගෙන යන්න තමයි තියෙන්නේ. කොලර් එකක වැදගත්ම දේ තමයි රැලි වෙන්නේ, ගුලි වෙන්නේ නැතුව අපි මහ ගන්න ඕන. ෆිනිෂින් එකත් ලස්සනටම තියෙන්න ඕන. මෙන්න මේ විදියට තියාගෙන ඔයගොල්ලෝ එකින් එක පින්ස් ගලවන ගමන් ඔයගොල්ලන්ට මේක මසාගෙන යන්න පුළුවන්. මහන ගමන් හොඳ අවධානයෙන් ඉන්න. මොකද මේක රැලි වෙන්නවත් ගුලි වෙන්නේ නැති වෙන්නවත් හොඳ ලස්සනට මහ ගන්න ඕන නිසා හොඳ අවධානයෙන් මේක ලස්සනටම කරගන්න.
ඉතින් ඔන්න ඔය විදියට අපිට මේක ඉස්සෙල්ලම කොලර් එක සැරයක් මූට්ටු කරගන්න තමයි තියෙන්නේ. මේ කරගෙන ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. දැන් මේ කොලර් එක පේනද? මේ පිටිපස්සෙන් ගුලි වෙලා රැලි වෙලා මුකුත්ම නැහැ. ඉතින් ඊට පස්සේදී මෙන්න මේ විදිහට තමයි දැනට පේන්නේ මේක. කොලර් එක දැනට පේන්නේ ඔන්න ඔය ආකාරයට. දැන් අපිට පුළුවන් මේ කොලර් එකේ වැඩිපුර තියෙන කොටස් එහෙම කපා ඉවත් කරගන්න. මම මේ බයස් එකක පළල අඟල් 1මාරකට වගේ වෙන්න තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට දිග දෙපැත්තට අඟල වගේ වැඩියෙන් වෙන්න අරගන්න. ඉතින් මෙන්න මෙහෙම තියාගෙන මහ ගන්න තමයි ඕනේ. ඒ කරලා අනිත් පැත්ත හරවලත් මේක මහ ගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ විදිහට තියාගෙන මහගෙන අනිත් පැත්ත හරවල මහ ගන්න තමයි තියෙන්නේ. අපි මුලින්ම අර වැඩිපුර තිබුණ කොටස් ටික කපා ඉවත් කරගන්න ඕන. කපා ඉවත් කරගෙන මෙන්න මේ විදියට මේක මසාගෙන යන්න තමයි තියෙන්නේ. මේක මහගනිද්දිත් හොඳට මතක තියාගන්න රැලි කරගන්න ගුලි කරගන්න බෑ. ඔයා තියාගත්ත මහුන් වාසි ප්‍රමාණයටම තමයි මේක මසාගෙන යන්නට ඕනි. මේ විදිහට මහගෙන ගිහිල්ලා අපි දැන් මේක බයස් එක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා මසා ගන්න ඕනේ. එතෙන්දී අපි මෙන්න මේ පටියේ තියෙනා වූ වැඩිපුර කොටස් ටිකත් කපලා අයින් කරගෙන කට් මාක් එහෙම දාගෙන අපිට මේක අර ගොඩක් තද වෙන්නේ නැති වෙන්න ලස්සනට මෙතන සොෆ්ට් එක මහ ගන්න පුළුවන් වෙන්න මේ විදිහට වැඩි කොටස් ටික කපා ඉවත් කර ගන්නවා. මේ විදිහට මේක කරගනිද්දි පරිස්සමෙන් මෙෂර්මන්ට් එහෙම කැපෙන්නේ නැති වෙන්න කරගන්න. ඒ කරලා ඔයගොල්ලන්ට මේකේ කට් මාක්ස් තනින් තන දාගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විදිහට දිගටම කට් මාක් දාගන්න. දාගෙන මං ඔයාලට කියවනේ දෙපැත්තට අඟල වගේ තියෙන ඕගොල්ලෝ මේක පටිය ගන්න කියලා. ඒ අරගෙන මෙතන මේ සම්පූර්ණ මේක නවා ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ අර අඟල් භාගයක් වගේ වෙන මේක කපා ගන්න. ඒ කරලා මෙන්න මේ විදිහට හරවල මහ ගන්න තමයි තියෙන්නේ. මම මෙතන අඟල් භාගයක් වගේ වෙන කපා ගන්නවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙතන වැඩිපුර තියෙන පොඩි ප්‍රමාණයක් මම කපලා අයින් කර ගන්නවා. මෙතනින් මේ ප්‍රමාණය ඇතුල් පැත්තට නවන්න. ඊට පස්සේ බයස් එක දෙකට නවන්න. නැවත වතාවක් නවලා මෙන්න මේ ආකාරයෙන් මසාගෙන යන්න තමයි ඔයගොල්ලොන්ට තියෙන්නේ. පැහැදිලි නේද? මේ ආකාරයට ලස්සනට මහගෙන යන්න තියෙන්නේ. මෙතන මේ නවාගත්ත ප්‍රමාණය අතන කොලර් එකේ ඇතුල් පැත්තට වෙන්න දාගන්න. එතකොට මේක නැවත ඉලිප්පිලා පේන්න බලන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට දැන් දිගට මසාගෙන යන්න තියෙන්නේ. කලින් වගේම තමයි මේක මේ කියන්නේ ඇතුල් පැත්තෙන් ගුලි වෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. ඒ නිසා අතින් හොඳට රැලි හිටින්න නැති වෙන්න හදා ගන්න. ඒ කරලා ඔයගොල්ලන්ට මේ ආකාරයෙන් මේක මසාගෙන යන්න පුළුවන්. ඉතින් මං හිතනවා කොලර් එකක් මසන එක සම්බන්ධව සුදු ගවුමක විශේෂයෙන්ම ඔයගොල්ලන්ට තව දුරටත් අපහැදිලි තැනක් නැතුව ඇති කියලා. ඉතින් අපහැදිලි තැනක් වේ නම් ඔයගොල්ලන්ට පුළුවන් මගෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න. ඉතින් මං හිතනවා මට පුළුවන් උපරිම විදිහේ මම මේක පැහැදිලි කරා කියලා. ඉතින් මම සම්පූර්ණ සුදු ගවුමේ වීඩියෝ එකක් ගත්තේ නැහැ. මොකද මම කලින් කරලා තියෙන නිසා මං හිතුවා ගොඩක් දෙනෙක්ට අපහසු මේ කොලර් එක වගේ දේවල් මසා ගන්න එක. ඒ නිසා කොලර් එක සම්බන්ධ වීඩියෝ එකක් පොඩි ෂෝට් එකක් විදියට දානවා කියලා. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු අදහස් ඔක්කොම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉදිරි වීඩියෝස් වලට මට ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ওই විදියට මහගෙන ඇවිල්ලා අවසානයේදීත් අර විදියම තමයි අඟල් භාගයකට වගේ වෙන්න ඉතුරු කරගෙන අර මුලදී අපි කරගත්තා සේම ඇතුල් පැත්තට නවලා මසා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අපිට අපේ කොලර් එක ලස්සනටම මහ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නැම්මත් ලස්සනට හදාගෙන එතන මේ ප්‍රමාණයත් ඇතුළට වෙන්න කරලා තියලා මම මසා ගන්නවා. ඉතින් මහලා අවසන් කරගෙන මම කොලර් එක කොහොමද පේන්නේ කියලා පෙන්නන්නම්. ඉතින් ඔය ආකාරයට අපිට පුළුවන් අපේ කොලර් එක මසා ගන්න.
ඉතින් බලන්නකෝ දැන් හරිම ලස්සනට රැලි වෙන්නේ ගුලි වෙන්නේ නැතුව කොලරක මසාගෙන තියෙනවා. ඉතින් අමාරු ලොකු දෙයක්වත් නැහැ. ගොඩක් අය හිතන් ඉන්නවා මේක හරිම අමාරු ප්‍රොසීඩර් එකක් තියෙනවා කියලා. නැහැ. ඉතින් හරිම ලේසි. චුටක් අතට හුරු කරගන්න. එතකොට ඕගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එකත් එක්ක තුනවල හැමෝටම ගොඩාක් ස්තුතියි.